වගේම ඒක තමයි මේක චිත්‍රපටයේ නිෂ්පාදක රූපහල ආයතනය වෙනුවෙන් ප්‍රශාන්ත සිල්වා ගුණසිංහ මහතාට, ජහිරු වික්‍රමසිංහ මහතාට, රජීව් ගුණවර්ධන මහතාට, දාන්‍ය ගුණවර්ධන ආරාධනා කරනවා. ඒ වගේමයි ඒක තමයි මේක චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුරංගද අල්විස් මහතාට, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරද්ද අල්විස් මහතාට, සිනමාවේ සුපිරි තරුව රංජන රාමනායක කලාකරුවාණන්ට ආරාධනා කර සිටින සීලේ එක්වන ලෙස ඒ වගේම තමයි චිත්‍රපටයේ ප්‍රධාන රංගන භූමිකාව නියෝජනය රංග ජයකොඩි, චමල් රත්නායක කලාකරුවාණන් සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. ඊට අමතරව සංගීත ප්‍රභු සංජානා ඔනලි, කලන ගුණසේකර, CBL ආයතනය වෙනුවෙන් හිරුනි උදෙක්කවල, LP ආයතනය වෙනුවෙන් රකිත සුගතදාස, මාලික ලාපා සහ අවසන් වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෙනෙෂ් බණ්ඩාරයන් අයවරුන්ට පොතේ වහන්සේ දැල්වීමට ගෞරවයෙන් යුතුව ආරාධනා සිටිනවා. LFD ආයතන වෙනුවෙන් ඉතිහාස කාදර් මහතාට, නවීන් කාදර් මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි LFD ආයතන වෙනුවෙන් රකිත සුබදදාස මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පොතේ වහන්සේ උදැල්ලීම සඳහා පත්තමකින් එකතු වන ලෙසද ඒ වගේම සංගීත ප්‍රභු සංජානා ඔනලි, කලන ගුණසේකර ආදරණීය කලාකරුවන් ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පොතේ වහන්සේ උදැල්ලීම සඳහා පත්තමකින් එකතු වන ලෙසද really changed the vision. It was not in me, it's a vision. Shame that I want to talk about it later on because that was a brilliant vision. Because I think it just changed everything over. Where we are positioned, where we are now. It's nothing but your vision to create this vision. It has added more value than anything else in terms of value addition to the product and to the group. Overnight, we have become a huge industry sucks. Corporates can't get into it.